දවසක් ඉස්කෝලේ දක්ෂම ශිෂ්‍යයා වුණ සෙව්වන්දි හරිම සතුටින් හිටියේ. එයාට වෛද්‍ය විද්‍යාලයට යන්න ප්‍රතිඵල ඇවිල්ලා තිබුණා. එයාගේ ගමේ යාළුවෙක් වුණ නිමන්ති සෙව්වන්දිට හුඟක් ඊර්ෂ්‍යා කළා. නිමන්ති එඩිට් කරපු බොරු ෆොටෝ එකක් හදලා සෙව්වන්දි හොටෙල් කාමරයක අහුවෙලා කියලා කැප්ෂන් එකක් දාලා Facebook group එක දැම්මා. මේක නම් ඉගෙන ගන්නව නෙවෙයි වටේ යනවා කියලා හිතපු ගමේ කොල්ලෝ කට්ටියක් ඒක ඇත්තද බොරුද බලන්නේ නැතුව හැමතැනම ෂෙයා කළා. ඒ දෙකකට පස්සේ පෝස්ට් එක මුළු ගම පුරාම ගියා. සෙව්වන්දිගේ තාත්තා කඩේට ගියාම මිනිස්සු එයාට hina වුණා. තාත්තා ගෙදර ඇවිත් සෙව්වන්දිට බැන්නා. "ඔබ මගේ නම කෑවා. ඔබට ලැජ්ජාවක් නැද්ද?" සෙව්වන්දි අඬ කිව්වා, "අනේ තාත්තේ ඒ මම නෙමෙයි. මාව විශ්වාස කරන්න" කියලා. තාත්තා කේන්තියෙන් ෆෝන් එක පොළවේ ගැහුවා. සෙව්වන්දි කාමරයට දුවගෙන ගිහින් දොර වහගත්තා. එයාට ඒ ලැජ්ජාව දරා ගන්න බැරි වුණා. එයාගේ හොඳම යාළුවෙක්ට කෝල් කළා. යාළුවත් ෆෝන් එක කට් කළා. සෙව්වන්දිගේ අම්මා දුවගෙන ගිහින් බලලා කෑ ගහගෙන තාත්තට කතා කළා. "සෙව්වන්දි දුවේ, ඒ ඉක්මනට එන්න. දොර අරින්නේ නෑ. සිරප්පු දෙක විතරක් පේනවා." තාත්තා දොර කඩාගෙන කාමරයට පැන්නා. සෙව්වන්දි සාරේ පොටෙන් තිවිලිමේ එල්ලෙලා. එයා පිස්සුවෙන් වගේ දුව බිමට ගත්තා. යන අතරතුර එයා දෙවියන්ට කන්නලව් කළා. "අනේ මගේ දුව බේරලා දෙන්න. මම ආයේ කවදාවත් එයාව සැක කරන්නේ නෑ" කියලා තාත්තා පොරොන්දු වුණා. ස්පිරිතාලයට ගෙනිච්චට ඔක්කොම ඉවරයි. සෙව්වන්දි සදාටම ඇස් පියාගෙන එයා මැරෙන්න කලින් ලියුමක් ලියලා තිබුණා. "තාත්තේ අම්මේ, මම වරදක් කළේ නෑ. ඒ ෆොටෝ එක මගේ නෙමෙයි. මට ලැජ්ජයි පාරේ බහැලා යන්න. මම ડોක්ටර් කෙනෙක් වෙන්න හිටියේ. මම මැරුණට පස්සෙවත් මාව විශ්වාස කරන්න." අන්තිමට පොලිසියෙන් හොයාගත්තා ඒ ෆොටෝ එක බොරුවක් කියලා. ඒත් ඒ වෙද්දි නිවැරදි කරන්න බැරි ලොකුම වරද වෙලා ඉවරයි. ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ ගෑනු ළමයෙක්ගේ ෆොටෝ එකක් දැක්කම ඔයාට දැනෙන්නේ කුතුහලයක්ද නැත්නම් ෂා මරු කෑල්ල ෂෙයා කරලා දානවා කියලාද? අපි හිතනවා අපි ෂෙයා කරන්නේ නිකන් ෆන් එකට කියලා. ඒත් ඒ ෂෙයා එක අහිංසක කෙල්ලෙක්ගේ ජීවිතේ අන්තිම තීරණය වෙනස් කරන මොහොත වෙන්න පුළුවන් බව ඔයාට කවදාවත් හිතලා නැද්ද? එදා නිමන්තියේ බොරුව පතුරවන්න කලින් විනාඩියක් අරන් හිතුවා නම් අද සෙව්වන්දි වෛද්‍යරියක් කියලා රටට සේවය කරනවා. මේ පාපය නිමන්තිට ජීවිත කාලෙම වද දුන්නා. දැක්ක පළියට ඇහුණ පළියට දේවල් ෂෙයා කරන්න එපා. ගෑනු ළමයෙක්ගේ චරිතය කියන්නේ සෙල්ලම් බඩුවක් නෙවෙයි. මොකද කවදා හරි දවසක බොරුව පරාජය වෙලා ඇත්ත එළියට එනකොට ඔයා අතින් මලක් වගේ ජීවිතයක් තාදාලා තියෙන්න පුළුවන්. වචනයක් වුණත් ආයුධයක් වෙන්න පුළුවන්. ඒක පරිස්සමෙන් පාවිච්චි කරන්න. හෙට දවස ගැන කාටවත් සහතික නැහැ.